සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. හිතෝපදේශීය පොතේ 13 සිට 12 පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය. ඒත් ආශාව ඉෂ්ට වීම ජීවනෝක්ෂයක්ය. එය තමන් විසින්ම උපදවා ගන්නා රෝගී තත්ත්වයකි. සියලු ශාරීරික රෝගයන් තමන් උපදවා ගන්නා රෝග නොවේ. එහෙත් අප සිතනවට වඩා එවැනි රෝග ඇත. එක් හැඟීම්බර පුද්ගලයෙකුට තමාට ඉසිරිය නොහැකි තරම් වූ රැකියාවක් ලැබිණි. ඔහුට පාලනය කළ නොහැකි තත්ත්වයකට මුහුණ දීමට සිදුවන සෑම අවස්ථාවකම ඔහුට ඇදුම රෝගය වැළඳුණි. මේ නිසාම සිදූ දේ මන්ද රෝගය සඳහා පිළිගත් හේතුවක් දීමට නොහැකි වුණි. එනම් ඔහුගේ සිත යථාර්ථයෙන් පලා යාමට උත්සාහ නොකරනු ඇති බැවිනි. මේ අවස්ථාවේ පිළිගත හැකි අන්ධකාර දේ නම් මා නිරෝගීව සිටියේ නම් මේ දේ මට කළ හැකිය. එහෙත් මට දැන් සනීප නැත. ඒ නිසා කිසිවෙකුට මට දෝෂාරෝපණය කළ නොහැකිය. ඇතැම් රෝග ලක්ෂණ ශාරීරිකවද ඇතැම් මේවා මානසිකවද ඇතිවේ. සාමාන්‍ය ශාරීරික රෝග ලක්ෂණ මානසික අතාපිය හා බැඳී පවතී. ප්‍රබල මානසික තත්ත්වයකි. භූකම්පා මගින් පැරණි බිය වරදකරු හා හැඟීම් හා කලකිරීමද ආදිය යටි සිතෙන් සොලවා පලවා හරී. එමගින් ආමාශය සංවේදී සවිය කෙරෙහි බලපෑම් ඇතිවේ. ව්‍යාපාර අසාර්ථකත්වය, ප්‍රේම සම්බන්ධතා, මිදවැටීම්, විවිධාකාර ප්‍රශ්න ජය ගැනීමට නොහැකි වීම, ඉගෙනීම කටයුතු කඩාකප්පල් වීම, විවිධාකාර රෝග තත්ත්වයන් කඩාකප්පල් හැඟීම් නිසා ඇති වූවාද ශරීරයට බලපෑම් කිරීමට මනසට පුළුවන්. ඔබ සුළු මොහොතක් සිතන්න. ස්වාමීන් වහන්සේ තුළ මම ඔබට දිගින් දිගට කියාගෙන ගියා. ස්වාමීන් වහන්සේගේ වචනේ අද දවසේ ඔබගේ ජීවිතයේ විවිධාකාර මේ වගේ කඩාකප්පල් විදියට විනාශ වෙලා තිබෙනවද? උන්වහන්සේ මේ උදෑසන කියනවා පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ එහෙත් ආශාව ඉෂ්ට වීම ජීවනුක්ෂයක් කියලා. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ පැතූ දේවල් ගොඩක් ප්‍රමාද වෙලා, ඒ කියන්නේ අපි යම්කිසි ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක කඩාකප්පල් විදිහට කඩාගෙන වැටුනොත්, ඒක නැති වෙලා ගියොත්, ඒකේ ලාභ ප්‍රයෝජන ඔක්කොම අලාභේ බවට පත් වුනොත් මොකද වෙන්නේ? සිත කලකිරිලා හැම දෙයක්ම තියෙනවා. නමුත් ඒ වගේම ඔබගේ ජීවිතයේ ඔබ ආදරය කරපු ආදරවන්තයා දාලා ගියාම, ආදරවන්තිය දාලා ගියාම ජීවිතේ විවිධාකාර විදියට ඇතුළාන්තේ කඩා වැටෙනවා. ඒ වගේම අපේ ජීවිතේ යම් යම් දේවල් අපේ ජීවිතේ අසාර්ථක වුණාම අපේ ජීවිත කඩා වැටෙනවා. ඉතින් විවිධාකාර පුද්ගලයන්ට මේ ප්‍රශ්න වලට මුහුණ පාන්න හරි අමාරුයි. ඔවුන් ඔවුන්ගේ ජීවිතය අතරමං වෙනවා. සමහරක් මිනිස්සු මැරෙනවා හදිස්සියෙම. ඒගොල්ලන් බෙල්ලේ වැලදාගෙන, එහෙම නැත්නම් මොන හරි කොහෙට හරි ගිහිල්ලා පැනලා ගංගද මුදකට, එහෙම නැත්නම් කෝච්චියකට හරි කොහෙට හරි මොන හරි කරගෙන ජීවිතාන් කරගන්නවා. ඉතින් සමහරක් මිනිස්යන්ගේ ජීවිත ඒ කියන්නේ දරන්න බැහැ. ඒගොල්ලන්ට ඇතුලේ තියෙන වේදනාව. ඇතුලේ තියෙන වේදනාවේ, ඇතුලේ තියෙන දුක, ඇතුලේ තියෙන කඳුළු ඒගොල්ලන්ට දරන්න අමාරුයි. එහෙම දරන්න බැරි කම නිසා මිනිස්සු රෝගාතුරභාවයට පත් වෙනවා. මිනිස්යන්ට සමහරක් මිනිස්යන්ට ඇතුළාන්තයේ තියෙන දේ නිදහස් කරගන්න බැරුව ඇතුළාන්තයේ මේවා තියාගෙන ඒගොල්ලන් තියාගෙන ඇතුළාන්තෙම කල්පනා කරලා ප්‍රශ්න ඇති වෙලා අර කියනවනේ එකපාරට මොකක් හරි නාරක්කු වෙලා එහෙම නැත්නම් මොකක් හරි වෙලා එකපාරට භූකම්පනයක් වගේ ඇතුලෙන් ඇති වෙලා එකපාරට වැරෙනවා. ඉතින් අන්න ඒ වගේ එක දේවල් විවිධාකාර විදියට ජීවිතේ මුළු විශ්වය තුල භූකම්පන ඇති වෙන, ඇතුළාන්තයෙන් භූකම්පන ඇති වෙනවා. ඒක නිසා ඔබේ ජීවිතය ඔබ හරියට තේරුම් ගන්න. මේ ජීවිතේ ඇවිල්ලා මේ ස්නායු පද්ධතිය උන්වහන්සේ තුළ අපිට ලැබුණේ ජීවන සුවය ඇවිල්ලා ජීවනුක්ෂයක් වගේ. අපේ ජීවිතය අපි ජීවත් කරවන්න ඕනේ. අපි හැඟීම්බර පුද්ගලයෙක් බවට පත් වෙන්න නරකයි හැම මොහොතකම. අපේ ජීවිතය අපි වෙනස් කරගන්න ඕනේ. අපි හැම දෙයක්ම ඕනාට වැඩිය කල්පනා කරනකොට ජීවිතයේ බොහෝ දේවල් අපිට අහිමි වෙනවා, කඩාගෙන වැටෙනවා. එකම දේ දිගින් දිගටම ඔබ හිතලා බලන්න. එකම දේ දිගින් දිගටම හිතලා බලන්න. ඔබ ඔබගේ ආගම පැත්තකින් තියන්න. ඉස්සෙල්ලා ඔබගේ මනස හදාගන්න.
මනස හදා ගැනීමට තමයි ජීවිතේ ප්‍රථමයෙන් අපි කරන්න ඕනේ. අපි ජේසුස් වහන්සේ තුලින් අපි කරන්නේ එකම දෙයයි. උන්වහන්සේ තුලට ආව පුද්ගලයා දෙවියන් වහන්සේගේ වචනෙන් පෝෂණය කරනවා. ඊට පස්සේ උන්වහන්සේ ගාවට ආව පුද්ගලයාට අපි උන්වහන්සේගේ ප්‍රේමය පෙන්눔 කරනවා. ලෝකේ හැම දෙයක්ම නිෂ්ඵලයි කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ඇතුළාන්තයේ දරන්න පුළුවන් සුද්ධාත්ම ශක්තිය බලය නිදහස් වෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ කරුණාව අපිට තියෙන. ඒක තමයි අපේ ජීවිතයේ තිබෙන ඒ දෙවියන් වහන්සේ තුලින් අපිට ලැබෙන ජීවන උක්ෂය. ඒක ලෝකේ මිනිසයන්ට නැහැ. ඒක තමයි මිනිස්සු ආවම වෙනස් වෙන දේව අභිමුඛය. ප්‍රේමණීය දේවදාරුන් ඔබගේ ජීවිතේ අදිසිය විනාශ වෙන්න දෙන්න එපා. ඔබ ජීවිතේ විනාශ කරගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. බොහෝ දේවල් ජීවිතේ හිමි වෙනවා අහිමි වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒක ඉතින් ඇත්තටම ජීවිතේ ඇත්තටම සමහර දේවල් අපිට දරන්න අමාරුයි. බොහෝ දේවල් අපේ ජීවිතේ හිත කියන දේ හදා ගන්න අමාරුයි. කාලයක් යනවා ඒක හදන්න. සමහරක් මිනිසුන්ට හිත කියන දේ හදා ගන්න බැරුව ගියාම විවිධාකාර රෝග ඇති වෙලා ඒගොල්ලන් රෝගාතුර භාවයට පත් වෙනවා. අඩු වයසේ මිය ඇදෙනවා. ඒ වගේ විවිධාකාර මිනිස්සු හිතලා ඊට පස්සේ විනාශ වෙලා යනවා. තවත් මිනිස්සු ජීවිත මං කිව්වේ ඉහලා ජීවිත විනාශ කරගන්නවා. ඉතින් මේ දේවල් සිදු වෙන්නේ ඇයි? මේ දේවල් සිදු වෙන්නේ ඔබගේ සිත, කය, මනස ඔබට සහනය ඒ නිදහස් කරගන්න බැරි කම නිසා. ඔබගේ සිත ඔබ පාලනය කරගන්න, ඔබගේ මනස පාලනය කරගන්න, ඔබගේ සිතිවිලි වලට ඉඩ දෙන්න එපා. සාතාන් විවිධාකාර විදියට ඇතුළාන්තයට ඇවිල්ලා බොහෝ දේවල් ඇති කරනවා ජීවිතේ. ඔයාට මේ මුණානේ, ඔයාට අරේ මුණානේ, ඔයාට මේ මුණානේ. දකින මිනිස්සුත් කියනවා. ඔයාට මේ මුණානේ, අරේ මුණානේ, මේ මුණානේ, ඒ මුණානේ, අරේ මුණානේ. ඕක ඉතින් අපි පාරේ යනකොට අපිට කවුරු හරි අරේ මුණානේ, මේ මුණානේ, ඒ මුණානේ කියලා කියනකොට අපි ගෙදර ඇවිල්ලා ඔක දිගින් දිගට හිතනවා. හිතන එක අමතක කළා නම් ඔක්කොම හොඳයි. ඕනකට වැඩි ඕනම දෙයක් හිතනකොට තමයි රෝගාතුර භාවයට පත් වෙන්නේ. ඒ වගේ විවිධාකාර දියවැඩියා රෝගේ වැඩි වෙනවා. ඊට පස්සේ විවිධාකාර දියට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඊට පස්සේ විවිධාකාර රෝග තිබෙනවනේ දැන්. ඉතින් ඒ රෝග හොයාගන්න බැරි වෙනවා වෛද්‍යවරුන්ට නේද? ඉතින් පපුව මාංශය හතිය රෝගය ඇති වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම බලනකොට අර එක්ක කාට හරි සමාව දීලා නැහැ. එහෙම නැත්නම් කාගේ හරි ජීවිතයකට එක්ක පොර බැඳලා තියෙනවා. එහෙම නැත්නම් පරණ අතීතයේ තියෙන මොනවාරි කුණු ගොඩක් ඔළුවේ තියාගෙන ඒකත් එක්ක දඟලනවා. ඒ නිසා තමයි මේ දේවල් ඔක්කොම සිදු වෙලා තියෙන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම්, ඔබ ජේසුස් වහන්සේ විශ්වාස කරනවා නම්, ඔබේ ජීවිතේ ඔබට පුළුවන් හදාගන්න දේ වචනය තුලින්, ඔබට පුළුවන් යාඥාව තුලින් හදාගන්න. ඔබට පුළුවන් උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරලා සිතින් අදාළ මුගෙන් ප්‍රකාශ කරලා, ඒ වගේම උන්වහන්සේ තුල මැදහත් කරුවෙක් කියලා යාඥා කරලා ඔබේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔබ අද දවසේ හිතන්න, මොකද්ද මේ මගේ ජීවිතේ තියෙන දේවල්? පැතුූ දේ ප්‍රමාද වෙලා යනවා. බොහෝ දේවල් අපි පතනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා අනේ මේම වෙන්න ඕනේ, අනේ අරේම වෙන්න ඕනේ, එහෙම වෙන්න ඕනේ කිය ඉතින් ලොකු දේවල් අපේ ඔළුවේ තියාගෙන අපි දඟලනවා. නමුත් කිසිම දෙයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් අපිට කඳුළු විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. කඳුළු ඇවිල්ලා ඊට පස්සේ කඳුළු ආවන් පස්සේ ඒක පියදාට කවුරුත් නැහැ අන්තිමට. ඊට පස්සේ අන්තිමට දෙවියොත් ඈත් වෙලා යනවා. අපි මේ හැමතිස්සෙම මරගාතේ අඬාගෙන ජීවිතේ දුක් විඳිනකොට අපේ තියෙන ආශිර්වාදය නැතු වෙනවා, සතුට ප්‍රීතිය නැතු වෙනවා, සැනසීම නැතු වෙනවා, සමාදානය නැතු යනවා. ජීවිතේ අලුතෙන් නැගිටින්න බැරි කම වෙනවා. නේද? මොකටද ඉතින් මේ හැම දෙයක්ම අමතක කළා දාලා දූවිලි ගස්සලා දාලා නැගිටින්න ඔබගේ ජීවිතේ. ඔබ අලුත් කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වැඩිච තැනින් නැගිටින්න ඕනේ. තවත් මේ පරණ අතීතයේ යල් පැනපු දේවල් අල්ලගෙන දඟලනවට වැඩිය හොඳයි නේද? නැගිටලා ජීවිතේ අලුතෙන් ජය ගන්න එක. ඒ අපේ ජීවිතේ ප්‍රතික්ෂේප වුණා, අපිට නැති වුණා හැම දෙයක්ම, අපේ ජීවිතේ ගොඩනැගිලා විනාශ වුණා හැම දෙයක්ම කඩාගෙන වැටුණාන් පස්සේ එතනින් එහාට අපිට ගොඩනැගීමක් නැහැ කියලා හිතන්න එපා. එතනින් එහාට ගොඩනැගීමක් තියෙනවා. එතනින් එහාට තමයි අපේ ජීවිතේ සඵලවත් වෙලා සාර්ථක වෙන්නේ. ඒ නිසා අපිට අහිමි වෙච්ච මිනිසුන්ට පේන්න අපේ ජීවිතේ අපි බොහෝ ප්‍රතිලාභ ලැබලා, ආශිර්වාද ලැබලා ඉහළම තලයේ අපි හිට ගන්න ඕනේ. ඒක තමයි දේව කරුණාව, දේව ආශිර්වාදය, දෙවිදුන්ගේ ආත්මය බලන් ඉන්නම අපි නැගිටිනකම්, මේ දෙවනාන්තගේ දරුවා නැගිටිනකම් බලන් ඉන්නවා. ජේසුස් ඇවිල්ලා අතින් අල්ලලා අනේ නැගිටින්න පුතේ කියලා කියන්නේ නැහැ. ඔබ නැගිටින්න ඕනේ. ඔබ මේ සියල්ල අමතක කරලා දාලා ඔබේ ජීවිතේ හැම දෙයක්ම අමතක කරලා දාලා ජීවිතේ අලුතෙන් ලියන්න ඉගෙන ගන්න. ඒ විට ඔබේ ජීවිතේ ආශිර්වාදමත් ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. මං කියපු දේ ඔබ හිතලා බලන්න. උන්වහන්සේගේ වචනේ අද මේ උදෑසන හිතන්න. උන්වහන්සේ ඔබ සමග සිටීමෙන් හාස්කමක් කරන්න නම්, ඔබට හාස්කමක් වෙන්න ඕන නම්
ඔබ පරණ දේ අමතක කරලා ජීවිතේ ජය ගන්න. ඔබට සුබම සුබ දවසක්. යේසු පීඨයි.